හයි අයිබෝවන් උතුම් ජයශ්‍රී මහාමුදුරන්ගේ පිහිට ආරක්ෂාව ධෛර්ය ශක්තිය නිරන්තරයෙන්ම මගේ ආදරණීය රටවිරුවන්ට හා රණවිරුවන්ට හා ලෝකවාසී සියලුම දෙනාට ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද වෙනස්ම විදිහකට වෙනස්ම ආකාරයෙන් ඔබ හමු වන්නට කියලා හිතුණා. ඉතින් මමත් ආදරණීය රටවිරුවෙකින්ද රටවිරු යුනිෆෝම් එක පිටින්ම අද ඔයාලත් එක්ක වීඩියෝ එකක් කරනවා. ඉතින් ආදරණීය සහෝදර සහෝදරියනි ඔබලා හොඳින් ඇති කියලා විශේෂයෙන්ම මම හිතනවා. ඉතින් චූටි දෙයක් ගැන කතා කරන්න ආවේ මේ දවස්වල රැව්පිලි රැව් දෙනවා අපේ අන්තවාදයේද මොකද්ද මේ ජාතිවාදයේ සම්බන්ධව සමා වෙන්න අන්තවාදයේ කියුණාට ජාතිවාදයේ සම්බන්ධවම මේ දවස්වල වීඩියෝ ටිකක් යනවා MP කමල් අයියට දොස් කියමින් තමයි යන්නේ ජාතිවාදය අවශ්‍යගෙන. එතකොට මේ රටේ මේ සිංහල මුස්ලිම් දෙමළ කියන තුන්ගොල්ලම ජීවත් වෙන අපේ ශ්‍රී ලාංකික රටක් වන මික්ස් එකේ ජීවත් වෙනවා කියන්නේ අපි ඔක්කොම සමගියෙන් සතුටින් සහමදානින් ජීවත් වෙනවා. ඉතින් මම ආදරණීය කැකිරාව කියන නගර සභාවේ තමයි ජීවත් වෙන්නේ. ඉතින් මගේ කැකිරාව කියන නගර සභාවේ වැඩි හරියක්ම බිස්නස් කරන්නේ අකුරණ ජනතාව. ඉතින් අකුරණ කියපුවාම ඉතින් ඔයාලට කියලා දෙන්න උවමනාවක් නැහැ. අකුරණ කියන්නේ මුස්ලිම් ප්‍රජාව ඉන්න සමාජයක්. ඉතින් මුස්ලිම් ප්‍රජාව කියලා නැහැ. අපේ පන්සලේ රාජකාරියක් කරනවා නම්, පන්සලේ චෛත්‍ය හදනවා නම්, පන්සලේ බුදුමැදුර හදනවා නම්, පන්සලේ බුදුමැදුර ප්ලේන්ට් කරනවා නම්, පන්සලේ චෛත්‍ය හදනවා නම් ඉතින් ඔවුන්ගේ සහයෝගය සහ ඔවුන්ගේ ආධාර සහ ඔවුන්ගේ අනුබල හා ඔවුන්ගේ සහභාගීත්වය මම ඊටාම ආදරය කොට සලකනවා. ඉතින් ඔය ජාතිවාදයේ කතා කරන මිනිසුන්ටයි මම මේ වචන ටික කියන්නේ. ඉතින් ඔයාලා ජාතිවාදයේ අවුස්ස ගත්තට ඔයාලගේ ඇඟේ දුවන ලේ එකපාරටයි නේද? හිතන්න. යම්කිසි දෙයක් ඔයාලා හිතලා බලලා වැඩ කටයුතු කරන්න. ඔයාගේ ඇඟ කැපුවොත් ඔයාගේ ලේ දුවන්නේ සුදු පාටද? මුස්ලිම් මිනිස්සයාගෙන් මම මේ අහන්නේ. සිංහල මිනිස්සයාගෙන් මම මේ අහන්නේ. දෙමළ මිනිස්සයාගෙන් මම මේ අහන්නේ. ඔයාගේ ඇඟ කැපුවොත් ඔයාගේ ඇඟේ දුවන ලේ සුදු පාටයිද? ජාතිවාදය අනුව වෙනස් වෙනවද? නැහැනේ සහෝදරවරුනි. අපි එක අම්මගේ එක දරුවෝ. ඉතින් ඔයාලට ආය මතක් කරන්න දෙයක් නැහැ. ඉතින් ජාතිවාදේ නැතුව සමගියෙන් ජීවත් වෙන්න, සමගියෙන් අපේ රටේ ජීවත් වෙන්න තමයි අපි හැමෝම එක මවකගේ දරු කැල පැවිනා කියලා සින්දුව කියන්නේ. ඔයාලා දන්නව ඇති ඕනම නිදහස් උත්සවයක් දවසේදී සිංහල මුස්ලිම් දෙමළ කියන තුන්ගොල්ලම එකතු වෙලා තමයි ජාතික ගීය ගායනා කරන්නේ. ඉතින් එච්චර සමගිමත් රටක ඇයි මේ ජාතිවාදය යදගෙන දඟලන්නේ? ජාතිවාදය කියන්නේ අපිට නම් මේ මට නම් මේ කැකිරාව ගමේ ඉන්න පුංචි ටවුන් එකේ ඉන්න අපිට නම් ලොකු දෙයක් නෙමෙයි. ඒ හින්දා ඔයාලට මට කියන්න තියෙන එකම දේ තමයි ජාතිවාදයක් නැතුව ජාතිවාදයෙන් තොරව අපේ එක මවකගේ දරු කැල බැවිනා කියලා අපි එක අත එක මිටකට මොලවගෙන අපි ජීවත් වෙමු. ඉතින් සහෝදරවරුනි ජාතිවාදයේ කිමටද නේද? ඔයත් මැරිලා යන්නේ පස් යටට, මමත් මැරිලා යන්නේ පස් යටට. ඉතින් අපි ජාතිවාදයේ බෙදාගෙන මේ රට බෙදාගෙන මේ ගම බෙදාගෙන මේ ජාතිය බෙදාගෙන මොකටද? එතකොට ඔයාලට මතක ඇති පාස්කු ප්‍රහාරයේ දවස්වල පන්සලට ගල් ගැහුවා, පල්ලියට ගල් ගැහුවා. ඉතින් ඒ අවස්ථාවේදී කවුද අපිට සහයෝගයට හිටියේ? අපි නම් ඉතින් අපේ ගමේ නම් ඉතින් පන්සල මුර කරේ අපේ මේ පල්ලියේ ඉන්න පූජකතුමා. ඉතින් පල්ලිය මුර කරේ අපේ ලොකු හාමුදුරුවෝ. ඉතින් ඒ වගේ ලොකු සමගියක් තියෙන අපේ කැකිරාව වගේ නගරයක ඔයාලත් සහභාගී වෙලා ඔයාලත් ඒ වගේ ජාතිවාදයකින් තොරව ජීවත් වෙන්න මචං බම් බොලන් කියාගෙන ජීවත් වෙන මගේ ආදරණීය කැකිරාවට හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේ ඔයාලත් ඒ සමගිය ඇති කරගෙන ජාතිවාදය අතහැරලා ජීවත් වෙන්න. මම මේ දවස්වල
MP කමල් අයියගේ ලයිව් එකේදී මොකක් හරි වචනයක් යන්නේ නැති ඒ වචනෙට ඔයාලා එයාට නීතිමය පැත්තෙන් ක්‍රියා කරන දේ ක්‍රියා කරන්න. නමුත් ජාතිවාදය අවුස්සගෙන හැම මිනිස්සයාම අවුස්සගෙන අර කුණු ගොඩක් ඇවුස්සුවා වගේ ගඳ ගස්සන්න නැතුව තමන්ගේ පාඩුවේ තමන්ගේ දේ කරගෙන ඔයාලට එක්කෙනෙක්ගේ වචනයකට ඔච්චර රිදෙන්න උවමනාවක් නැහැ. ඉතින් ඒ මිනිස්සයාගේ උගත්කම ඒ මිනිස්සයාගේ නුගත්කම අනුව තමයි ඒ මිනිස්සයාගේ කටින් වචන පිටත් වෙන්නේ. ඉතින් ඒ තැනටම අපිත් වැටෙන්න ඕනේ නැහැ. ඉතින් MP කමල් අයියා කියන්නේ අපේට මේ වයසක පුද්ගලෙක්. ඒ වයසක පුද්ගලයා කියපු වචනයක් අරගෙන ඔයාලා හිත රිද්ද ගන්න නැතුව ඒ මිනිසයා වෙනුවෙන් සමාව අයදිමින් ජාතිවාදය අවුස්සන්න නැතුව ආදරණීය සහෝදරවරුනි සතුටෙන් සාමදානයෙන් සමගියෙන් වැඩ කටයුතු කරන්න කියලා ආදරයෙන් ඉල්ලා සිටිනවා. හදිසියෙම වීඩියෝ එක ගෙනාවේ බලාගෙන ඉන්න බැරි හින්දා මොකද මේ ජාතිවාදය ලොකුවටම TikTok එකේ යන හින්දා දෙමලා කිව්වා කියලා තමයි බයින්නේ. ඉතින් ආදරණීය සහෝදරවරුනි මුස්ලිම් සිංහල දෙමළ ભેදකින් තොරව අපි එකට පෙළ ගැසෙමු, එකට එක් වෙමු, එකට ගමනාන්තයක් යමු. ඔබ සියලුම දෙනාට උතුම් මුජා ශ්‍රී මහාමුදුරුවන්ගේ පිහිට ආරක්ෂාව ධෛර්ය ශක්තිය නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරනවා මගේ ආදරණීය ලෝකවාසී සියලුම දෙනාට. ආයිබෝවන් නැවත මුණ ගැසෙමු වීඩියෝ එකක් සමගින්.